දැන් අපේ රටේ තරුණ රැල්ලක් හැදිලා තියෙනවා. කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ සමග තරුණ රැල්ලක් එකතු වෙලා තියෙනවා. ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරන සම කරනවා. හරි? අපි සතුටුයි. අපේ රටේ තරුණ ප්‍රජාව පුළුවන් තරම් බණ අහන්න ඕන. ගංගසිරිපුර ධම්මාලෝක යම් මේවරක් කරනවා. අපේ වඩ විරුද්ධ නැහැ. නැට මාතර විජේසීහ පහුගිය කාලේ පන්සල් හැදුවා. අපි විරුද්ධ නැහැ. ඊළඟට නෙල්ලිගල හාමුදුරුවෝ හරි ඌරගල හාමුදුරුවෝ සේවයක් කරනවා. අපි විරුද්ධ නැහැ. රටට කවුරු සේවයක් කරන්න ඕනේ. තරුණයෝ ඒ වටා බුදුදහම වටා අරක්කු බොනවට වඩා කුඩු ගහනවට වඩා අයිස් ගහනවට වඩා තරුණයෝ බෞද්ධ භික්ෂුවක් වටා එකතු වීම අපි අගය කරන්න ඕනේ. මේ යන්නේ අරක්කු පොට් එකට නෙමෙයි. මේ යන්නේ කුඩු ගහන්න නෙමෙයි. මේ යන්නේ බණ අහන්න. ඉන අසෙන් විකාසයෙන් පස්සින්දර සපෝට් කරනවා. කවුරු සපෝට් කරනවද? camera.lk එකකින් ලක්ෂ 5-6ක් දෙනවා. කවුද? කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ. සමහර මිනිස්සු රත්තරන් වටාපත් පූජා කරනවා. හරි? අපි ඊටාම සතුටුයි. හැබැයි මට එකක් කියන්න තියෙනවා. කාගම සිරිනන්ද සමහරු කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ බණ හොඳයිද? කත්නෝරුවේ සිරිදම්ම මේ හාමුදුරුවන්ගේ බණ හොඳයිද? කාගම සිරිනන්දද කත්නෝරුවේ සිරිදම්මද? එහෙමත් යනවා. හැබැයි මේක මෙලෙස විය යුතුයි. බණ කියන්න තරුණයෝ සමග එකතු වෙන්න තරුණයන්ගේ හිත නිවන්න. හරි? තරුණයෝ යන්න දෙයක් නැහැ. සමහර පන්සලට යන්න බෑ. ඒ තරුණ පිරිසට යම් තැනක් ගොඩ නැගෙන එක හොඳයි. හැබැයි මේවා අවසානයේදී ඔක්කොම එකතු කරගෙන අර දිලිත් ජයවීරට කතරේ ගහන්න නම් කියන්න එපා. නාමල් රාජපක්ෂට කතරේ ගහන්න කියන්න එපා. හරි? යා සජිත් ප්‍රේමදාසට කතරේ ගහන්න කියන්න එපා. වක්‍රාකාරව මිනිස්සු මේ අරගල කරලා පෝලිං වල මැරිලා, තෙල් පෝලිං වල මැරිලා, ගෑස් පෝලිං වල මැරිලා, හඬ නැතුව මැරිලා. හරි? ඒ ගහලා එළවපු පල් හොරුට ඡන්ද දෙන්න නම් කියන්න එපා. මං ඉල්ලන්නේ එච්චරයි. අපිත් ආශිර්වාද කරනවා, අපිත් උපරිම සපෝට් එක දෙනවා. හැබැයි සිවුර දාගෙන දැන් ආව කවුද? ඇපල් විජේ හිටියා. කවුද? කිරුළපන ධම්ම විජේ. ඌ සල්ලි ටික එකතු කරගත්තා, ගෑණියෙක් කරගත්තා, ඌ ගියා. දැන් තට්ටු 3යි ගෙදර ඉඳ සැපට ඉන්නවා. ගෑණිත් ඉන්නවා, ළමයිත් ඉන්නවා. දැන් හරි. ඊළඟ ගම්පහ මහානාම කියලා එකෙක් හිටියා. කෝටි ගාණක් හම්බ කරගත්තා. ගියා. කේසු ජීවත් ගෑණි කරගත්තා. අවසානයේදී ක්ලබ් වසන්තගේ පාටියට ගිහිල්ලා අර සැලුන් එක විවෘත කරන්න ගිහිල්ලා වෙඩි කාලමලා කෝටි ගාණක රට පුරා ඉන්න අහිංසක මිනිස්සු දීපු සල්ලි ටික කේසු ජීවට දීලා ඌමලා. හරි? එහෙම වෙන්න බෑ. කවුරු මොන හාමුදුරුව ආවත් කමක් නැහැ, මොන රැලිය ආවත් කමක් නැහැ. ඒක හෘදයාංගම වෙන්න ඕනේ. මොකද මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවත් එක්ක සෙල්ලම් කරන්න ගත්තොත් අවසාන කවුරු හරි සිවුර නැති වෙයි. මිනිසුන්ට එපා වෙයි. පාලකයන්ට ගහලා එළවෝ වගේ පූජකයන්ට ගහලා එළවයි. ඒ නිසා කපටි කවන්න නැතුව අර බිකා අසේනයා ඔක පස්සෙන් ඉන්නකොට අපට සැක සංකා තියෙනවා. කෙලිම කියන්න එපා. අපිට ප්‍රශ්න තියෙනවා. මොකද කළු සල්ලි සුදු කරන එකෙක් කියලා තමයි ප්‍රසිද්ධ බික. සාකලා බිකලා ඔක්කොම එකතු වෙලා හාමුදුරුවෝ ටිකත් එකතු වෙලා මේ දුප්පත් මිනිසුන්ට කෙලින්න විතරක් හදන්න එපා. හරි? මම පැහැදිලිවම කියන්න ඕන. බලලා ඔක්කොම එකතු වෙලා දුප්පත් මිනිහට අරින්න රැස්ති වෙන්න එපා. දැන් මෙහෙම කියනකොට මාත් එක්ක වෛර බඳි. මම මේ කියන්නේ අපි හදවතින්ම සතුටුයි. මේ රැල්ල කාගම සිරිදම්ම හාමුදුරන්ට ගහන්න නොබිය යුතුයි. මාලිමාව වෙනුවෙන් ලංකාව පුරා ලෝකේ පුරා ගිහලා කාගම සිරිනන්ද හාමුදුරුවෝ බණ කියනවා. ඒ බණ කියන අතරතුරදී හොරුන්ට ගහන්න එපා කියනවා. දැන් මේ කත්නෝරුවේ සිරි ධම්ම ගේන්නේ කාගම සිරිනන්දගේ රැල්ල කඩන්නද? ප්‍රශ්න තියෙනවා මට නම්. හරි? හැබැයි යන්න රැල්ල පිළිබඳ බණනේ අහන්නේ. හරි?
ක්‍රීඩාංගන පිරෙන්න 40,000 නෙමෙයි. හරි? ලක්ෂ 40ක් ආවත් අපි සතුටුයි. මගේ පන්සලෙත් මනකට වඩම්ම ගන්න ඕනේ. හරිද? ඒ කිසි අවිවාදයක් නැහැ. හැබැයි පුතෝ කට්ටියම එකතු වෙලා යලිත් 2029ට පල් හොරෙක් ගේන්න නම් මේ ගේම් එක ගහගෙන යන්නේ හිමීට අවසාන අරමුණ නම් එව්වනම් සුම්මා හිතින්. ඒවට ඉඩ නැහැ රාජාංගනේ හාමුදුරු ඉන්නකම්. ඒක පැහැදිලිවම දිවුරා කියනවා. මුන්ද වැඩට අපි ආශිර්වාද කරනවා. හරි? රැලි එනවා. අර පැත්තෙන් ගලබොඩ දඟලනවා. හැබැයි ගලබොඩව ගණන් ගන්නෑ. දැන් එහෙම එක එක රැලි එනවා. සල්ලි ඕන තරම් තියෙනවා. හරි? ප්‍රශ්නයක් නෑ. අපි අවදියෙන් ඉන්නවා. හොඳ දෙයක් එක්ක ඉන්නවා. හැබැයි ඔය පොඩි මිනිසුන්ගෙන් බත් කාලා පොඩි මිනිසුන්ගෙන් මුදල් ටික අරගෙන ඒ පොඩි මිනිහටම අරින්න නම් ලෑස්ති වෙන්න එපා මගේ අප්පලා. අපි එහෙම වුණොත් පාළු යන්න බනිනවා කියන එකත් මතක් කරන්න කැමති. යන රැල්ලට අපි හදවතින්ම සාදුකාර දෙනවා. අපි ඉන්නවා. හැබැයි රටේ මිනිස්සු ගුණාට අන්දන්න හැදුවොත් එදාට රාජාංගනේ හාමුදුරුවෝ මැදට එනවා කියලා හිතාගත්තොත් හොඳට මතක තියාගත්තොත් හොඳයි.